බා 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 හැමදාම මං ඔයාලට කෑම දානවා. බඩ පිරෙනකම්ම කාලා ඔයාලත් නිකන් ඉන්න එපා ඉතින්. මටත් බිත්තර දෙක තුනක් දාලා දෙන්න. දුවේ ඔයාට ඇහෙනවද? අනේ ඉක්මනට එන්නකෝ. අප්පච්චි ඇයි ඒ විදිහට කතා කරන්නේ? ඔව් අප්පච්චි ඉන්න මං ඉක්මනටම එන්නම්. ඇයි අප්පච්චි මොකද උනේ? මගේ ඇඟට හරි නෑ වගේ දුවේ. ළමයි හැමෝටම කතා කරන්නකෝ. මට එයාලත් එක්ක කතා කරන්න ඕනි. ඉන්නකෝ අප්පච්චි මං හැමෝටම එන්න කියන්නම්. ඇයි තාත්තේ අපිට එන්න කිව්වේ? මගේ හිතට ටිකක් හරි නෑ වගේ. දැන් මට තේරෙනවා ඔයාලගේ අම්මා ගාවට යන වෙලාව හරි කියලා. ඔයා මොනවද තාත්තේ මේ කියන්නේ? අයියේ ඇයි ඔයා මොකුත් කියන්නේ නැත්තේ? අපි තාත්තව නගර ඉස්පිරිතාලට අරන් යන්ද? අපි කොහොමද මල්ලි ආව නගරෙට එක්කන් යන්නේ? ඔයා හිතන් ඉන්නේ ඒ වගේ නිකන් බෙහෙත් දෙනවා කියලාද? අනික කොහෙ තියෙන සල්ලිද ඕවට වියදම් කරන්න? මේ දවස්වල කීයක් හරි හොයාගන්නෙත් බොහොම අමාරුවේ. ඔයාලා කවුරුත් දැන් රණ්ඩු වෙන්න ඕනේ නෑ. අනික බොරුවට සල්ලි වේදම් කරන්න ඕනිත් නෑ. නෑ අප්පච්චි ඔයාගේ පොඩි පුතා ඉන්නකම් ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ. ඔව් පොඩි පුතා සල්ලි ගොඩ ගහලා තියෙනවනේ වියදම් කරන්න. මේ මට ඔයත් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනි. යන්කෝ එළියට. මේ පේනවද? ඔයාගේ තාත්තා වැඩි කල් තවත් ඉන්නේ මේ දීපල ගැන කතා කරන්න මේක තමයි හොඳම වෙලාව. නැත්නම් ඉඩම් සේරම ඔයාගේ මල්ලිට අයිති වෙයි. මේ හදිස්සියේ ඕව ගැන කතා කරන්න පුළුවන්ද? අනික මල්ලිත් එක්ක මන් රණ්ඩු වෙන එක හරි නෑනේ. ඔයා දන්නවනේ මල්ලි ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා. එයාට ඔය ඉඩකඩම් වලට ආසාවක් නෑනේ. එයා කොහොමත් එන්නේ අපේ ඉඩම් වලට ඇඟිලි ගහන්න. අනේ අම්මපා ඔයා වගේ මෝඩෙක් කවදා හරි අපේ දරුවෙක්ට ඔය ඉඩකඩම් දෙන්න පුළුවන්නේ. ඉතින් ඒකට ඉඩම් ගොඩක් තිබ්බ කියලා මුකුත් වෙන්නේ නැහනේ. ඔයා වැඩිමලානේ. ඉඩම් වැඩි හරියක් අයිති වෙන්න ඕනි ඔයාට. ඔයා දැන්ම මේවා ගැන කතා කරලා බේරුමක් කරගත්තේ නැත්නම් මම මේ සේරම දමල ගහලා යනවා මගේ මහගෙදර. තාත්තේ මට ඔයත් එක්ක දෙයක් කතා කරන්න ඕනි. මොකද්ද මගේ පුතේ කියන්න? තාත්තේ ඔයා ජීවත් වෙලා ඉන්න ටිකේ මේ දේපල බෙදුවනම් හරි නේද? නැත්නම් මේවා පස්සට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔයාට මොකක්ද අයියේ මේ එකපාරම උනේ? දැන් ඕවා ගැන කතා කරන වෙලාවක්ද මේ? ඇයි දැන් තමයි මේවා ගැන කතා කරන්න ඕනි. ඔයා හදන්නේ තාත්තා නැති වුණාම දේපල සේරම අයිති කරගන්නද? ඔව් පුතේ අයියා කියන දේ හරි. මම මැරෙන්න කලින් ඔය දෙන්නට දේපල ටික සේරම සමානව බෙදලා දෙන්නම්. එහෙම කොහොමද? දේපල සමානව බෙදන්නේ? මෙච්චර කල් ඔයාගේ ලොකු පුතානේ පවුල බලාගත්තේ. එයාගේ පොඩි මල්ලිට ඔයාට කොච්චර වියදම් කරලා තියෙනවද? ඉතින් එහෙම එකේ කොහොමද සමානව බෙදන්නේ? දේපල වැඩිපුරම අයිති වෙන්න ඕනේ ලොකු පුතාට. තාත්තේ මට මේ මුකුත් ඕනේ නෑ. අයියා මාව පොඩි කාලේ ඉඳන් බලාගත්තනේ. කමක් නෑ. එයාට හැමදේම දෙන්න. තාත්තා ඒ කරලා මාත් එක්ක ඉන්න. නැත්නම් මේ ප්‍රශ්නේ මීට වඩා දුරදිගයයි. ඔව් අප්පච්චි ඒ විදිහට කරන්න. ඔයා අපිත් එක්ක ඉද්දි අපිට වෙන මුකුත් ඕනේ නෑ. අනික තව දෙයක්. මට මේ මහගෙදරත් ඕනි. එළදෙන්නු ටිකත් ඕනි. ඔයාලට පුළුවන් පරණ මැටි ගෙදරට යන්න. ඔයා කිව්වනේ තාත්තා ඔයා එක්ක හිටියනම් හොඳයි කියලා. ඔයාලා යද්දී මතක් කරලම තාත්තවත් එක්කයි යන්න. ඒ මැටි ගෙදර තාත්තව තියාගන්නේ කොහොමද? වහලෙත් එමෙනම ඇති. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. දේපල ටික බෙදුවා නම් ඒ විදිහට වැඩ කරන්න. ප්‍රශ්න අහන්න නැතුව. අපි දැන් මොකද කරන්නේ? එළදෙන්නු ටිකත් අක්කා ගත්තනේ. ඒකෙන් අපිට දැන් කිරි විකුණන්නත් වෙන්නේ නැහැ. වෙන මොකක් හරි වෙලදාමක් කරන්න වෙනවා. මොකද්ද ඉතින් අපි දැන් කරන්නේ?
පොළට ගොඩක් වෙලෙන්දු වෙනවා දුර ඉඳන්. එයාලට කන්න කෑම ගන්න තැනකුත් නැහැ. අපිට පුළුවන් ඉන්දියාප්ප වගේ දෙයක් අරන් ගිහින් එයාලට දෙන්න. ඔයා එහෙනම් කඩෙන් ණයට පිටි ටිකක් අරන් එන්න. මම පාන්දරම ඇහැරිලා ඉන්දියාප්ප හදලා තියන්නම්. මේ ඔයා කඩේට ගිහින් එද්දි මල්ලිකා අක්කගෙන් කුකුලෙකුයි කිකිලියෙකුයි අරන් එනවද? මං අක්කට කලින්ම සල්ලි දීලා තිබ්බේ. මගේ කුකුල් කූඩුවත් අක්කා ගත්තනේ. කුකුල්ලු දෙන්නෙක් නේද ඒ අරන් යන්නේ? ආයෙම කුකුල්ලු ඇති කරන්න වගේ හදන්නේ. මෙන්න ඉන්දියාප්ප පාර්සල් ටික. මේකේ තියෙනවා. ඔයා පරිස්සමෙන් ගිහින් එන්න. අයියේ මං ඉන්දියාප්ප හදාගෙන පාර්සල් ගහලා අරන් ආවා. එක පාර්සලයක් 100යි. අයියලා උදේට කන්න නැතුනේ පොළට එන්නේ. අයියට එක පාර්සලයක් දෙන්නද? දෙන්නකො මල්ලි. පාන්දරම ගෙදරින් එන නිසා උයන්න වෙලාවක් නැහැ. පොලෙත් ඉතින් බඩ පිරෙන කන්න ගන්න මුකුත් නැහනේ. එහෙම එකේ ඔය ඉන්දියාප්ප පාර්සලේ රත්තරන් වගේ වටිනවා. වෙලෙන්දෝ ළඟට ගිහින් කතා කරපු ගමන් හැමෝම මගෙන් ඉන්දියාප්ප ගත්තා. කවුරුත් එපා කිව්වේ නැහැ. ඔය දෙන්නට වරදින් නෑ පුතේ. හිත හොඳ අයට කවදාරි හරියනවා. මගේ ආශිර්වාදෙත් ඔය දෙන්නට තියෙනවා. ආරංචිද ඔයාට මල්ලි අලුත් බිස්නස් එකක් පටන් අරන් පොලේ වෙලෙන්දොන්ට කෑම හදන් ගිහින් විකුණනවලු. හොඳයි නේද? දිගටම වෙනදාම තියෙයි. අලුත් බිස්නස් එකක්? එහෙම කියද්දිත් මට කේන්ති යනවා. බලමුකෝ ඔය වැඩේ කොච්චර කාල කරන් යයිද කියලා. ඔන්න සේරම ටික ලේස්ති. අදත් පරිස්සමෙන් ගිහින් එන්න. පුතේ ඔය දෙන්න ඉන්නවද? ටිකකට එන්නකෝ. අප්පච්චි කතා කරනවා නේද? ඇයි දන්නේ? මොකද කියලා බලලම යන්නකෝ යා. ගෙට ගියා නේද? බලමුකෝ අද බිස්නස් කරන්නේ කොහොමද කියලා. අක්කේ ඔයා මෙහි? ඇයි අක්කේ ඔයා මෙහෙට ආවේ? ඇයි මට මෙහෙට එන්න හොඳ නැද්ද? අනේ අපි කවද්ද අක්කේ ඔයාට එහෙම කිව්වේ? එන්න ගෙට. මේ මං යන්නද? මට පරක්කු වෙනව නැත්නම්. අක්කේ ඔයත් ආව ගමන්ම යනවද? ඔව් මටත් වැඩ වගේක් තියෙනවා. ඇයි මේ රාස්පාන ඇතුලෙන් වතුර හෙල්ලෙන සද්දයක් ඇහෙන්නේ? බලමුකු ටිකක් ඊයට වඩා බරත් වැඩි. අනේ දෙයියෝ වතුර මේක ඇතුළට වතුර කොහෙන්ද? අයියෝ මන් දැන් මොකද කරන්නේ? කවුද මේ වගේ වැඩක් කරේ? අක්කා එයා ඇයි හදිස්සියෙම අද උදේම අපේ ගෙදරට ආවේ? සමහර විට එයාවත් මම මොන වැරද්දක් කරා කියලා දෙයියනේ එයා අපිට මෙහෙම කරන්නේ. අනේ මේ කිකිලි කාගේද? අයිතිකාරයෙක්වත් පේන්න නැහැ. ගෙවලුත් ළඟපාත නැති එකේ මේ කිකිලි අතරමං වෙන්නේ නැති. මොනවා වුණත් මේ කිකිලි නම් හීලයි වගේ. ඉන්දියාප්ප ටිකට වෙච්ච දේ ගැන නයෝමිට කිව්වොත් දුක හිතේ. එතකොට එයාත් අක්කට වෛර කරන්න ගනේ. ඒක නිසා මුකුත් කියන්නේ නැතුව හම්බුණ සල්ලි වලින් මේ කිකිලිව ගත්තා කියලා ගිහින් කිව්වනම් හරි. ලස්සනයි නේද මේ කිකිලි? මෙයාවත් කුකුල් කුකුඩුවට දාලා කන්න දාන්නකෝ බඩගිනි ඇති. ඊයේ මං කරපු වැඩේ නිසා කට්ටියගෙම දෙලව රත් වෙලා ඇත්තේ. හොරෙන් ගිහින් අහන් ඉන්න ඕනි. එයාලා දුක් වෙද්දී මට පුදුම සතුටක් දැනෙන්නේ. උදේම කිකිලියන්ට කෑම ටික දැම්මනම් මට ගෙදර වැඩ ටික කරගන්න පුළුවන්. මේ මොකද්ද මේ දිලිසෙන්නේ? බිත්තරයක් නේද? මහත්තයා ඉක්මනට එන්නකෝ. අර ඔයා ගෙනාපු කිකිලි තමයි අර රත්තරන් පාට බිත්තර දැම්මේ. රත්තරන් පාට නෙමෙයි, ඒ රත්තරන් තමයි. මේක නම් හාස්කමක්, අපේ වාසනාව. මේ ඇහුණද?
ඔයා හිමීට මං කියන දේ අහගන්න. අක්කා කුකුල් කූඩුවේ එළියේ ඉඳන් අහන් ඉන්නේ. එයාට සැක හිතෙන්න දෙන්න එපා. මේවා රත්තරන් නිසා එකපාරම විකුණන්න බෑ. ටික දවසක් යනවා විකුණන්න. එතකම් මේවා පරිස්සමට තියන්න ඕනේ. කාටවත් මේ කුකුල් කූඩුව ගැන සැක හිතෙන්නේ නෑනේ. ඉතින් අපි මේ රත්තරන් බිත්තර ටික මුට්ටියකට දාලා මේ කූඩුව ඇතුළෙන්ම තියමු. යංකෝ ගෙට ගිහින් මුට්ටියට දාලා මේ කූඩුව ඇතුළෙන් ගෙනත් තියමු. රත්තරම් බිත්තර මාත් දැක්ක විදිහට අනිවාර්යයෙන්ම ඒවා රත්තරම් බිත්තරම තමයි. මං ඒවා ටික හොරකම් කරලා තවත් පොහොසත් වෙනවා. මේ වගේ මෝඩ මිනිස්සු මං කවදාවත් දැකලා නැහැ. මෙච්චර වටින රත්තරන් මේ කුකුල් කූඩුවෙන් තියයිද? මෝඩයන්ගෙත් මෝඩයෝ. මොනවා වුණත් බිත්තර ටික ගෙයි හංගපු නැති එක හොඳයි. එහෙම වුණොත් මට ගන්න බැරි වෙනවනේ. අනේ අම්මෝ මගේ අතට සර්පේ දෂ්ට කර අම්මෝ රිදෙනවා හෂියෝ. කේ ඔයා මම මේ ගෙදර හොයලා නැතිම තැන තමයි මෙහෙට ආවේ. ඔයා මොනවද මෙහෙ කරන්නේ? ඇයි ඔයාට මොකද්ද උනේ? මොකක් වෙන්නද? සර්පේ දෂ්ට කරා. සර්පයෙක් නෙමෙයි අක්කේ. ඔය මුට්ටිය ඇතුලේ තිබුණේ උගුර ඇස්ස කටු. ඒවා තමයි ඇනුනේ. ඇත්තටම ඔයා ඇයි අක්කේ ආවේ? ඒකනේ. ඇත්තට ඇයි හාමිනේ ඔයා මෙහෙට ආවේ? මං කියන්නම් අයියේ අක්කාවේ රත්තරන් බිත්තර හොරකම් කරන් යන්න. එයා තමයි ඊයේ මගේ ඉන්දියාප්ප භාජනයට වතුර දැම්මේ. මං සේරම දන්නවා අක්කේ. ඔයා තමයි ඒවා කරේ කියලා. ඔයා ඇත්තට මේ වගේ දෙයක් කරාද? මුලින් එයාලව ගෙදරින් එලවලා දේපල උදුරගත්තා. පස්සේ එයාලා තනියම දියුණු වෙන්න හදද්දි ඒකටත් බාධා කරලා තාත්තවත් ගෙදරින් එලව ගත්තා. මටත් ඔයා බලපෑම් කරා ඒව කරන්නේ අනාගතය ගැන හිතලා කියලා. ඒත් මං අද ඔයා ගැන ඇත්තටම දැනගත්තා. ඔයා කෑදර කෙනෙක්. ඔයා මේ ගෙදර හිටියොත් ඉස්සරහට මොන වගේ විනාශයක් කරයිද දන්නේ නැහැ. යන්න ඔයාගේ මහ ගෙදරට යන්න. එපා මාව ගෙදරින් එලවන්න එපා. මට තේරෙනවා මම මෙච්චර කල් කරපුවා ගොඩක් වැරදි කියලා. මල්ලි නංගි මට සමා වෙන්න. ඔය දෙන්නට කරපුවාට මගේ කෑදරකම නිසා ඔය දෙන්න ගොඩාක් දුක් විඳා. මට මුකුත් ඕනේ නැහැ. ඇත්තමයි මං කියන්නේ. තාත්තවත් මං එක්කන් ගිහින් හොඳට බලා ගන්නම්. අපිට ඔයා ගැන තරහක් නෑ අක්කේ. ඔයාගේ වැරද්ද තේරුම් ගත්ත එකම ලොකු දෙයක්. අපිටත් ඒක නිසා සතුටුයි.